ඔන්න යාළුවනේ මේ තියෙන්නේ නුවර පේරදෙනිය පහුවෙලා නුවර පැත්තට එනකොට තියෙන දුම්රිය මාර්ගය මෙතන පිළිසකර කරනවා. එතකොට දුම්රිය එන්ජින් එකක් දාගෙන ඔයාලට පේනවා ඇති පොඩි බැකෝ මැෂින් එකකින් පස් කපලා ඒකට මොන දැන් පටවනවා. එහෙම තමයි දැන් මෙතන පිළිසකර කිරීම කටයුතු කරන්නේ. දැන් මේ පාරේ බලන විතරක් නෙවෙයි කැඩලා තියෙන්නේ. මේ ටිකෙත් කැඩිලා තියෙනවා. ඔන්න ඒක තමයි දැන් මේ පිළිසකර කිරීම කටයුතු කරන්නේ. හරිද? දැන් මම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලනවාට පේනව නේද? කෝච්චි පෙට්ටියට පස් පුරවනවා. ඔන්න බැකෝ එකෙන් පස් පුරවනවා. පස් පුරවලා එහා පැත්තේ එන්ජින් එක තියෙනවා. කොනේ අර එන්ජින් එක තියෙන්නේ. ඔන්න ඔය එන්ජින් එකෙන් ඊට පස්සේ මම හිතන්නේ පැණිදෙනිය පැත්තට ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ රේල් පාරේ උඩරට දුම්රිය මාර්ගේ කැඩලා තියෙන්නේ බලනින් කඩු ගන්නාවෙන් තමයි කැඩිලා තියෙන්නේ. හැබැයි මේ ටිකේ හානියක් වෙලා නැහැ. ඔන්න දැන් ඒකට බැකෝ එකෙන් කෝච්චියේ ඇතුළට ඒ කියන්නේ ඩක්කුව වගේ කෑල්ලට පස් පුරවන ආකාරයක් තමයි දැන් අපිට මේ පේන්නේ. ඔන්න ඉතින් මේ ආකාරයට පුරවලා තමයි දැන් මේ රේල් පාරේ එක පැත්තක පස් පිරීලා තිබ්බ පැත්ත පිළිසකර කිරීම කටයුතු කරන්නේ. ඔන්න දැන් මේ පේන්නේ මේ පේනවද? ඔන්න කපනවා. හරිද? මේක කපලා ඒ පැත්තෙන් පුරවලා තමයි මේ උඩරට දුම්රිය මාර්ගයේ මැද කොටස් පිළිසකර කෙරෙන්නේ. මේ හරියටම මුල්ගම්පොලින් ඇතුලේ හීරැස්සගල පාරෙන් පරණ පාරට එනකොට තියෙන තැන තමයි මේ පිළිසකර කිරීම කටයුතු දැනට සිදු කරගෙන යන්නේ. මේ තියෙනවා මේ පැත්තෙන් තියෙනවා විලියම් ගෝපල්ලෝ මාතනුවරට යන පාර. මෙතන තමයි මේ පිළිසකර කිරීම කටයුතු කෙරෙන්නේ. මෙන්න රේල් පාර. පේනවනේ? මලකඩ කාලා දිත්වා සුලිත් කුණාටුවෙන් පස්සේ හානි වුණ රේල් පාර තමයි මෙන්න මේ. ඔන්න මම එහෙම හැරිලා පෙන්නන්නම්. මෙන්න මේ පැත්තෙන් තමයි නුවරට ගමන් කරන්නේ. ඔයිට කලින් මම පිළිමතලා ඉඳලත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට මතක ඇති මේ තියෙන්නේ ඒ රේල් පාර තමයි දැනට මලකඩ කාලා තියෙන්නේ. ඔන්න පේනවද? හොඳටම මලකඩ කාලා. ඔන්න ඉතින් මේක හැදුවට පස්සේ තමයි උඩ රටට සංචාරකයෝ දේශීය සංචාරකයෝ සියලු දෙනාම එන්නේ. ඔන්න මේ තියෙන්නේ ඒක පිළිසකර කරන ආකාරය. ඉතින් එහෙනම් යාළුවනේ ආයෙත් දවසක මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් එහෙනම් මම ආයෙත් දවසක මේ වගේ රේල් පාර හදන එකක් ඒ කියන්නේ උඩරට දුම්රිය මාර්ගයේ විවෘත කරාට පස්සේ මම ඔයාලට ආපහු අරගෙන එන්නම්. එහෙනම් ජය වේවා.